ගිනිකන්දක ඇතුළත තියෙන මේ අద్భుත ලෝකේ ගැන කරන අපේ මේ විග්‍රහයට සාදරයෙන් පිළිගන්නවා. පිටින් බලද්දී හරිම නිස්කලංක සාමාන්‍ය කන්දක් වගේ පෙනුනට පොළව යට කොච්චරනම් දරුණු රහසිගත බලයක් හැංගිලා තියෙනවද කියන එක ගැන තමයි අද අපි කතා කරන්නේ. හරි, අපි කෙලින්ම කාරණේට බහිමු. ගිනිකන්දක් ඇතුලේ ඇත්තටම හැංගිලා තියෙන්නේ මොනවද? නිකම්ම පස් ගොඩකුයි ගල් ගොඩකුයි නෙමෙයි. මේක හරියට පෘථුවියේ යට නොකඩවා වැඩ කරන යෝධ ස්වාභාවික රසායනාගාරයක් වගේ. මේ රසායනාගාරය ඇතුලේ වෙන දේවල් ඇත්තටම හරිම පුදුම සහගතයි. මේ දියවුණු පාෂාණ, ඒ කියන්නේ ගල් පොළව යට ඉඳන් උඩට එන ගමන අපිට ප්‍රධාන පියවර 3කට කඩලා තේරුම් ගන්න පුළුවන්. පළවෙනි එක ගිනිකන්දේ හදවත, ඒ කියන්නේ මැග්මා කුටීරය. දෙවෙනි එක ප්‍රධාන නාලය, එමත් නැත්නම් ගිනිකන්දේ බටය. තුන්වෙනි එක තමයි මතු පිටට පුපුරලා එන අවස්ථාව. මුලින්ම අපි කිලෝමීටර් ගණනාවක් පොළව යටට, ඒ කියන්නේ ගිනිකන්දේ හදවතට යමු. මේක තමයි මැග්මා කුටීරය. මේක ඇත්තටම අතිශය දැවැන්ත ගබඩාවක්. හිතාගන්නවත් බැරි තරම් ලොකු පීඩනයක් යටතේ උණු ගල්, ඒ කියන්නේ මැග්මා මේක ඇතුලේ පිරීලා තිනවා. මේක ඇතුලේ තියෙන පීඩනය වචනෙන් විස්තර කරන්නත් අමාරු තරම් බියජනක එකක්. මේ කුටීරයේ ඇතුලේ තත්ත්වය කොච්චර දරුණුද කිව්වොත් මෙතන රස්නේ සෙල්සියස් අංශක 1000කටත් වඩා වැඩි. නිකමට හිතලා බලන්න. යකඩ පවා නිකම්ම වතුර වගේ දියවලා යන තරමේ රස්නයක් මේක. මේ වගේ බිහිසුණු උෂ්ණත්වයක් සහ පීඩනයක් අපිට පාගෙන ඉන්න පොළව යට නිහඬවම තියෙනවා කියන එකත් මාරම දෙයක් නේද? ඉතින් අර අපි කලින් කතා කරපු දැවැන්ත පීඩනය නිසා මේ රත්තුණු මැග්මා වලට තවත් එකම තැනක හිර වෙලා ඉන්න බැරි වෙනවා. කොහොම හරි උඩට එන්නයි ඒව උත්සාහ කරන්නේ. අන්න එතකොට ප්‍රධාන නාලය හරියට ලොකු බටයක් වගේ වැඩ කරලා මේ උණු ගල් ඉතා වේගෙන් උඩට අරගෙන එන ප්‍රධාන මාර්ගය බවට පත් වෙනවා. හැබැයි ඔන්න මෙතනදී තමයි කතාව ටිකක් වෙනස් වෙන්නේ. ගිනිකන්දක් ඇතුලේ තියෙන උණු ගල් විතරක්ම නෙවෙයි. අපිට පේන්නේ නැති වුණාට ජල වාෂ්ප, කාබන් ඩයොක්සයිඩ්, ඒ වගේම සල්ෆර් ඩයොක්සයිඩ් වගේ වායු වර්ගත් මේ මැග්මා ඇටම එකට හිර වෙලා තියෙනවා. මේවා අතිශය අධික පීඩනයකින් තියෙන විෂ වායුන්. දැන් මොකද වෙන්නේ? අර හිර වෙලා තියෙන වායුන් නිසා පීඩනය තත්පරෙන් තත්පරේ වැඩි වෙනවා. හරියට අර හොඳටම හොලවපු සෝඩා බෝතලයක් වගේ. එක තැනක් එනවා මේ පීඩනය තවත් කොහොමදවත් දරා ගන්න බැරි වෙන. අන්න ඒ දරා ගන්නම බැරි තීරණාත්මක අවස්ථාවේදී තමයි මහා සද්දෙකුත් එක්ක ගිනිකන්දක් ඉතා ප්‍රචණ්ඩ විදියට පුපුරලා යන්නේ. දැන් මෙතන තියෙන ඇත්තටම සිත් ගන්නාසුළු කාරණය තමයි ගොඩක් අයට නිතරම පැටලෙන වචන දෙකක් පැහැදිලි කරගන්න එක. සරලයි, මේ පාෂාණ දියරය පොළොව යට තියෙන කල් අපි ඒකට කියන්නේ මැග්මා කියලා. හැබැයි ඒ දියරෙම පොළොව මතු පිටට කඩාගෙන ආවට පස්සේ අපි ඒකට කියනවා ලාවා කියලා. වෙනස තියෙන ද්‍රව්‍ය නෙවෙයි, ඒක තියෙන තැන විතරයි. ගිනි කඳු පිපිරීමකින් පස්සේ වෙන දේවල් තමයි ඊටත් වඩා පුදුම සහගත. සමහර වෙලාවට මේ පිපිරීම කොච්චර ගැඹුරුද කියනවනම් පෘථිවි ප්‍රාවරණයේ අතිශය ගැඹුරින් තියෙන දියමන්ති පවා පොළොව උඩට විසිවෙලා එනවා. ඒ වගේම හවායි දූපත් වගේ අලුත් ගොඩබිම් හැදෙන්නෙත් මේ මුහුද යටින් ගලාගෙන එන ලාවා නිසා. අනික තමයි සද්දේ. මේ පුපුරලා යන සද්දේ කිලෝමීටර් දහස් ගණනක් ඈතට ඇහෙනවා කිව්වොත් විශ්වාස කරනවද? ඉතින් මේ ඔක්කොම කාරණා වලින් අපිට හරියටම පැහැදිලි වෙන ලොකුම දේ තමයි ගිනිකඳු කියන්නේ නිකන් විනාශයක් කරන දෙයක් නෙවෙයි කියන එක. පෘථුවිය තමන්වම අලුත් කරගන්න ක්‍රියාවලියේ අතිශය වැදගත් කොටසක් තමයි මේවා. පෘථුවියේ හැඩය වෙනස් කරන්න, අලුත් භූමි නිර්මාණය කරන්න මේවාගෙන් ලැබෙන දායකත්වය අතිමහත්. සරලවම කිව්වොත් මේවා හරියට පෘථුවිය අලුත් කරන යන්ත්‍ර වගේ. විනාශය වගේම නිර්මාණය කියන මේ දේවල් දෙකම කරන ගිනිකඳවල ද්විත්ව ස්වභාවය ගැන දැනගත්තාට පස්සේ අපිට නිකමට හිතනවා නේද පෘථිවිය තමන්ගේ ඇතුලේ තවත් මේ වගේ මුණ තරම්නම් පුදුම හිතන රහස් හංගගෙන ඇතිද කියලා. මේ ස්වභාවික ආශ්චර්යයන් ගැන කතා කරපු මේ විග්‍රහය තවත් අලුත් දේවල් හොයලා බලන්න ලොකු උත්තේජනයක් වෙන්න ඇති කියලා හිතනවා. ඒ වගේම මේ ගමනට එකතු වුණාට ගොඩක් ස්තුතියි.